මානිමාව රජයේ පළවෙනි අයවැයෙන්ම අනිවාර්යයෙන්ම සියලුම රැකියාවල හිටපු ඉන්න උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ කටයුතු අපි සහවර කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපට පුළුවන්කම තියෙයි කියලා අපි විශ්වාස කරනවා 20000ක් විතර ගුරු සේවයට එකතු කරගන්න. තව 12000ක් විතර විවිධ සේවාවන්ට එකතු කරගන්න. රැකියා විරුද්ධ උපාධිධාරීන් අපි පොන්දුවක් දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි රැකියා විරුද්ධ උපාධිධාරීන්ගේ ප්‍රශ්න විසඳනවා. ඒකට අයවැය එනවා. අයවැයදී විතරයි අපට මුදල් ප්‍රතිපාදන වැඩියෙන් වෙන් කරන්න පුළුවන් දේවල්ට වෙන් කරන්න තියෙන්නේ. දැන් මේ දවස්වල අපි අතුරු සම්මත කිනුමක් පවත්වාගෙන යන්නේ. අපට ඒකින්ද අමතර වියදම් වෙන් කරන්න බෑ. අයවැයෙන් තමයි ඒවට වැඩිපුර ප්‍රතිපාදන වෙන් කරගන්න වෙන්නේ. රජී රැකියා දෙන්න වැඩිපුර රැකියා දෙනවා නම් ඒ ප්‍රතිපාදන වෙන් කරන්න වෙන්නේ අයවැය. මේ පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කරනවා. හැබැයි එහෙම තියෙද්දි දැන් අද මට කිව්වා පොලිසිය මහතුරු කතා කළා අන්න මාතර උද්ඝෝෂණයක් ලෑස්ති කළා කියලා. මොකද හොඳයි. ආරක්ෂාව දෙන්න. මහජන දිනේට එන්න හදන පෙළපාලියකින්. එන්න කියන්නේ. උදේ ඒගොල්ලෝගේ ආණ්ඩුවක් මේක. මහජන ආණ්ඩුවක්. හැබැයි තුනෙන් දෙකේ බලයක් තිබිච්ච රනිල් වික්‍රමසිංහ හරි, රජිත් ප්‍රේමදාස හරි, නාමල් රාජපක්ෂ හරි මේ වෙලාව හිටියනම් මොකද? එන්න දෙයි. කල්පනා කරලා බලන්න. අපි පළවෙනි පියවර තියලා තියෙන මොකද්ද? ජන මතයට අනුව වැඩ කරන ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. දැන් ජනතාවට වඩා සමහරලාට විපක්ෂයේ මහත්තුරු අපි ගැන හරි සැලකිලිමත්. අතන අපිට වැඩියෙන්ම ආදරේ ඒගොල්ලෝ. අපි කන බොන හැටි හොයනවා. අපි ඉන්න තැන් හොයනවා. අපි යන වාහන ගැන හොයනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපේ පෞද්ගලික විස්තර අහලා තියෙනවා. අපි ගෙවල් දොරවල් වල විස්තර අහලා තියෙනවා. හරිම ආදරේ අපි. ඒගොල්ලෝ අපි ගැන හරි පරිස්සම් වෙනවා. ඒ කියන්නේ අපිව පත් කරපු ජනතාවටත් වඩා නේද? විපක්ෂ මහත්තුරු අපෙන් අබමල් රේණුවකින්වත් වරදක් වෙනවට කැමති නැහැ. ඒගොල්ලෝ මේ දවස්වල නිදි නොරා කල්පනා කරන්නේ මොකක්ද දන්නවද? අපේ ඇමති මණ්ඩලයේ කාගෙන් හරි වරදක් වෙයිද කියලා. අඩුපාඩුවක් වෙයිද කියලා. ඒ තරම් අපිට ඒගොල්ලෝ ආදරේ. ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන අපි ඇත්තට. අපිව පත් කරපු ජනතාවවත් මෙච්චර අපි ගැන සැලකිලිමත් නැහැ. ඒගොල්ලෝ අපේ වාහන තියෙන්නේ කොහෙද? අපි යන්නේ කොහෙද? කන්නේ බොන්නේ කොහොමද? අඳින්නේ බලදින්නේ කොහොමද කියලා සැලකිලිමත් වෙනවා. ඒක හොඳයි. ඒ කියන්නේ අපිට විපක්ෂයකට දැන් වෙන සටන් පාඩ ඉතුරු කරලා නැහැනේ අපි. දැන් වෙනදා විපක්ෂ අපි ඉන්නකොට අපිට තිබුණේ වෙන මොනවාද ප්‍රශ්න? මේ රට විකුණන්නේ කොහොමද? කාට විකුණයිද? මොන ගිවිසුම් අස්සම් කරයිද? මේ මොන ආයතන පෞද්ගලීකරණය කරයිද? මේකේ ණයබර, විලද ශේෂ, ගෙවුම් ශේෂ, මහා බැංකුව මං කොල්ල කනේවා. ඒව හොයන්න තමයි අපිට තිබුණේ. හැබැයි දැන් ඉන්න විපක්ෂයේ මහතුරුන්ට තියෙන්නේ මොකද්ද? අපි අඳින්නේ බලදින්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද? වාහනේ නම්බර එක මොකද්ද? යන්නේ කොහෙද? ඉන්නේ කොහොමද? හරි ෂෝ. ඒවනේ හොයන්නේ. ඇයි අපි මේ රට විකුණයි කියලා ප්‍රශ්නයක් තියෙනවද? ඒගොල්ලොන්ට. අපි මේ රට තියෙන ඒගොල්ලෝ ණය කරාට වඩා වැඩියෙන් ණය කරයි කියලා අර්බුදයක් තියෙනවද? අපි ඒගොල්ලෝ බංකොලොත් කරාට වඩා මේ රට බංකොලොත් කරයි කියලා ප්‍රශ්නයක් තියෙනවද? එහෙම එකක් ඒගොල්ලොන්ට නැහැ. මොකද ඒගොල්ලොන්ට අපි සම්බන්ධයෙන් එහෙම සැකයක් නැහැ. එහෙම සැකයක් තියාගන්න විදිහට අපි වැඩ කරන්නේ නැහැ. ඒකින්ද මම මේ කියන්නේ ඒකයි අපි මහ ජනතාවගේ මතයට කරු කරන අපේ ජනවරම හරියට තේරුම් ගත් ආණ්ඩුවක්. කල්පනා කරලා බලන්න. ඉතින් අපි මාතර දිස්ත්‍රික්කය ගත්තත් අපි අපේ පිළිවෙලට වැඩ ගන්න පටන් අරන් තියෙනවා. මෑත ඉතිහාසයේ මාතර දිස්ත්‍රික්කයට රජයකින් වෙන් වෙච්ච වැඩිම ප්‍රතිපාදන මේ 2025 අවුරුද්දට අපි වෙන් කරගෙන තියෙනවා. රජයකින් වෙන් වෙච්ච වැඩිම ප්‍රතිපාදන. අපේ ගම්වල ගොඩාක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. තපල් කාර්යාලවල ඉඳලා විසඳන්න ප්‍රශ්න තියෙනවා. පුරන් වෙච්ච කුඹුරු ගොඩාක් තියෙනවා අස්වද්දා ගන්න ඕන. අපි දැන් මේ මාතර දිස්ත්‍රික්කය අඳුරගෙන තියෙන අක්කර 5000ක් වගා නොකරන පුරන් වෙච්ච කුඹුරු. ගම් වතුර ප්‍රශ්න නිසා වගා කරන්න බැරි වෙනවා. ඕර නැති නිසා වගා කරන්න බැරි වෙච්ච ප්‍රශ්න තියෙනවා. අපි ඒවා අඳුරගෙන ඒ ජනතාවත් එක්කම ගිහිල්ලා වගා කරන්න ඕන. අපේ සංවිධාන, අපේ සමිති, ගොවි සංවිධාන අද ඒකට බහලා තියෙනවා. නිල්වලා ගඟ විශාල අර්බුදයක් හැදුවා පහුගිය කාලේ. නිල්වලා ගඟ නෙමෙයි අර්බුදය හැදුවේ නිල්වලා ගඟ ඒ අවිධිමත් පරිපාලනය සහ දේශපාලනය. ඒකට මැදිහත් වෙයි. අපි දැන් ඒක විධිමත් කරන්න පටන් අරන් තියෙනවා. මේ කිඹුල්ලුන්ගේ ප්‍රශ්නේ තියෙනවා. කිඹුල්ලු ප්‍රශ්නයක් වෙනුවට අපි සංචාරක කර්මාන්තය යොදවගන්නේ කොහොමද කියලා සැලසුම් කළා තියෙනවා. ඇත්තටම ගත්තොත් එimhe ලංකාවේ දකුණ කිව්වම සංකේතේ මාතර වුණාට අද මාතර අත්තරිච්ච නගරයක් වෙලා තියෙනවා. සංස්කෘතික වශයෙන් මාතර කොටුව, ඒ වගේම නිල්වලා ගඟ මේ ආශ්‍රිත තියෙන සංස්කෘතික වටිනාකම් රැකගෙන මාතර නගරයේ සංවර්ධන කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා තියෙනවා. A5 News, Sri Lanka.